වයස් සීමාවක් නැති සාර්ථකත්වය. ලෝකයේ 4 වෙනියට ලොකුම ධනපතියා ගැන ඔබ දන්නවාද? වොරන් බෆට්. ඔහු තමයි ඒ ස්ථානයේ රැඳිලා ඉන්නේ. සාර්ථකත්වය වෙනුවෙන් ආව ගමනේදී ඔහු ඒ තරම් වටින තැනක අද නැවතිලා ඉන්නවා. ඒ තමයි ඔහු ලබපු ජයග්‍රහණය. වොරන් බෆට් උපතින්ම ධනපති පන්තිය කෙනෙක් නොවේ. ඒ නිසාම ඔහු කුඩා කාලේ ඉඳලම මුදල්වල වටිනාකම හොඳින් දැනගෙන හිටියා. ඇමරිකානු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දීපු වොරන්ගේ පවුලේ අයට ඔවුන් සතු සියලුම මුදල් අහිමි වෙනවා. ඉතා දිලිඳු ළමාවියකට උරුමකම් කියපු වොරන් අද වන විට ධනපතියෙක්. නිකම්ම නෙවෙයි, ලෝකෙ ඉන්න ධනපතියන්ගේ 4 වෙනි ස්ථානය ලබාගන්නේ වොරන්. වොරන් හැම විටම මොන ක්‍රමයකින් හරි ව්‍යවසායකයෙක් වෙන්න ක්‍රමයක් හෙව්වා. උපයන්න පෙර ඒ පිළිබඳ ඉගෙන ගන්න. වොරන්ගේ ආදර්ශ පාඨවලින් එකක්. කිසිම දවසක එක ආදායම් මාර්ගයක රැඳෙන්නේ නැතුව උපයන්න පුළුවන් ක්‍රම හොයන්න. ඊට පෙර ඒ ඉපයීම හරියටම කරගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. අනවශ්‍ය දේවල් වලට වියදම් කරන්න එපා. වොරන් බෆට් කියන තව වැදගත් කතාවක්. වොරන් කියන්නේ බිලියනපතියෙක්. නමුත් ඔහු ඉතාම සරල මනුස්සයෙක්. ඔහු වතාවක කියනවා අවුරුදු 25ක් පාවිච්චි කරන්න පුළුවන් දේවල් අවුරුදු 2-3කින් ඉවත දාන්නේ නැහැ කියලා. වොරන් බෆට්ට ඇපල් සමාගමේ ෂෙයාර්ස් තියෙනවා. නමුත් ඔහු ඇපල් ෆෝන් එකක් පාවිච්චි කරන්න පටන් ගත්තේ ඉතාම මෑතකදී. ඔහුට ඇපල් සමාගමේ CEO බලෙන්ම ඇපල් ෆෝන් එකක් දෙන්න අහනවා. ඔහුට ඒ ෆෝන් එක භාවිතා කරන විදිහත් කියලා දෙන්නම් කියනවා. නමුත් ඔහු ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කරනවා. ඔබ හිතනවා ඇති ඒක මහා අපරාධයක් කියලා. නමුත් මතක තියාගන්න, වොරන් කියන්නේ බිලියනපතියෙක්. ඒත් ඔහු දන්නවා තමන්ට අවශ්‍ය සහ අනවශ්‍ය දේවල් මොනවද කියලා. වියදම් කරන්න, නමුත් ඉතුරු කරන්න. ඔබ මාසෙකට හොයන මුදලෙන් කීයක් ඔබ වෙනුවෙන් ඉතුරු කරනවාද? වොරන් බෆට්ට අනුව ඔහු කියන්නේ ඔබ වෙනුවෙන් යම් මුදලක් ඉතුරු කරන්න. ඒ මුදල් උපයන ක්‍රමයක් වෙනුවෙන් ආයෝජනය කරන්න. ප්‍රධාන ආදායම් ක්‍රමයට අමතරව තවත් ආදායම් ක්‍රම හොයන්න කියලයි. තරඟ කරන්න. අනිත් අය එක්ක නොවෙයි, තමන් එක්කම. තමන් එක්කම ගැටලු විසඳන්න. ප්‍රශ්න කරන්න. උත්තර හොයන්න. තමන්ට තමන් හැරුණහම තරග කරන්න, වෙනත් අයව තෝරගන්න එපා. සාර්ථකත්වය කියන්නේ හිමින් යන්න ඕන ගමනක්. අනිත් අයත් එක්ක තරඟ කරමින් අනිත් අයව කොහොම හරි පසු කරන්න ඕන කියන මානසිකත්වයෙන් මිදිලා කොහොම හරි ඔයාවම දිනවනවා කියන තැන ජීවත් වෙන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න. වොරන් බෆට්ගෙන් ගන්න පුළුවන් ආදර්ශ ගණනාවක් අතරේ තවත් එක දෙයක් තියෙනවා. ඔහු කියනවා තමන් කැමති දේ වෙනුවෙන් මහන්සි වෙන්න කිසිම දෙයක් කැමැත්තක් නැතුව කරන්න බැහැ. ඒකෙන් වෙන්නේ ඔබ තුල තියෙන ශක්තිය නිකරුණේ නාස්ති වෙන එක විතරයි. ඒ නිසා තමන් කරන්න කැමති දෙයක් කරන්න. එතකොට ඔබට පුළුවන් ඒ දෙයින්ම දියුණු වෙන්න. තමන් කරන්න කැමති දේ වෙනුවෙන් මහන්සි වෙන්න. හොඳ මිතුරන් හොයාගන්න. තමන්ට වඩා අදහස් වලින්, ආකල්ප වලින් උසස් මිනිස්සු තමන්ගේ හොඳම යාළුවෝ කරගන්න. තමන්ව පහත් කරන, ඍණාත්මක දේවල් ඔලුවට දාන, තමන් කරන පුංචි දෙයක් හරි අගය නොකර නොසලකා හරින, තමන්ව අධෛර්යමත් කරන අයව මිතුරන් කරගන්න එපා. මිතුරන් තෝරා ගැනීමේදී ඉතාම පරිස්සම් වෙන්න. මොකද ඔබ වැඩිපුරම ගමන් කරන්නේ ඔබේ මිතුරන් යන පාරෙමයි. ඔබේ ආකල්ප ඔබේ මිතුරන්ගේ ආකල්ප එක්ක ගැටෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඔබ දන්නවාද වොරන් බෆට්ගේ හොඳම මිතුරා කවුද කියලා? ලෝකෙ ධනවතුන් අතර දෙවන ස්ථානයේ ඉන්න බිල් ගේට්ස්. මේ යාළුකමට දැන් අවුරුදු 29ක් වෙනවා. වොරන් බෆට් කියන්නේ අවුරුදු 50න් පසුව සාර්ථකත්වයේ දිනුම් කණුව වෙත ගිය කෙනෙක්.
ඔහු එතෙක් සාර්ථකත්වය හොයන් යන මාර්ගයේ හිමින් ගමන් කළා. ඒ ගමන අවසානයේදී අත්දැකීම් එකතු කරගෙන ආදායම වියදම සහ ආයෝජනය කියන ප්‍රධාන අවස්ථා 3 ගැන හොඳ අවබෝධයක් ලබාගෙන තමන්ගේ ජීවිතයට ඒ දේවල් සම්බන්ධ කරගත්තා. ඔහු හැම වෙලේම කියන්නේ තමන් තුල තියෙන දක්ෂතාවය වැඩි කරන්න පුළුවන් හැමදේම කරන්න. ඒ වෙනුවෙන් වියදම් කරන්න. ඒ කිසිම වියදමක් අපතේ නොහරින්න කියලයි වොරන් බොෆට් ධනාත්මක චින්තනයෙන් අත්දැකීම් වලින් තමන්ව විශ්වාස කිරීමෙන් ජීවිතයේ සාර්ථකත්වයට ආව වටිනා පුද්ගලයෙක්.